ඔයාලත් පාන්දර 4ට ඇලාම් එක තියලා ඒක ඕෆ් කරලා ආයෙත් නිදාගෙන තියනවද? නැත්තම් උදේට ඇහැරුණාම වෙලාව බලලා අද නෙමෙයි මම හෙට ඉඳන් කොහොම හරි කරනවා කියලා ආයෙත් පෙරවගෙන නිදාගෙන තියනවද? ඇත්තටම මේක ඔයාලගේ විතරක් නෙමෙයි ගොඩක් අයගේ ප්‍රශ්නයක්. හැබැයි අද මම ඔයාලට කියලා දෙන්නේ ඔයාලා රෑ වෙලා නිදාගත්තත් කිසිම කරදරයක් නැතුව හැමදාම පාන්දර 4:30ට අවදි වෙන්න පුළුවන් ප්‍රබල රහස් 6ක් ගැන. මේවා නිකන් පැය 8ක් නිදාගන්න මගේ සාමාන්‍ය උපදෙස් නෙමෙයි. මේවා ඔයාලගේ මොළය සහ පරිසරය වෙනස් කරලා උදේට නැගිටින එක ස්වභාවික දෙයක් බවට පත් කරන මනෝවිද්‍යාත්මක ක්‍රමවේද. පළවෙනි රහස තමයි ඔයාලගේ ඇලාම් එක තියෙන තැන. ගොඩක් අය ඇලාම් එක තියන්නේ තමන්ගේ කොට්ටේ ළඟමයි. එතකොට ඔයාලා කරන්නේ ඇස් පියාවාගෙනම අත විහිදුවලා ඒක ස්නූස් කරන එක. හැබැයි අද ඉඳන් ඔයාලගේ ෆෝන් එක හෝ ඇලාම් එක කාමරේ අනිත් කොනක ඔයාලට නැගිටලා යන්න වෙන තැනකින් තියන්න. මතක තබා ගන්න ඇඳින් නැගිටලා කිලින් වෙන එක තමයි අමාරුම කොටස. ඔයාලා එකපාරක් නැගිටලා හිටගත්තාම ඔයාලගේ ශරීරය සහ මොළය 40%ක්ම අවදි වෙලා ඉවරයි. දෙවනි රහස තමයි වහාම වතුර වීදුරුවක් බොන එක. ඇලාම් එක ඕෆ් කරපු ගමන්ම සම්පූර්ණ වතුර වීදුරුවක් බොන්න. පැය ගණනාවක් නිදාගත්තට පස්සේ ඔයාලගේ මොළය තියෙන්නේ විජලනීය වෙලා. ඒ නිසා වතුර බීපු ගමන්ම මොළයට දැන් අවදි වෙන්න කියලා පණිවිඩයක් යනවා. ඒ වගේම තප්පර කිහිපයකින් ඔයාලගේ ඇස් හොඳින් ඇරෙනවා ඔයාලටම දැනීවි. තුන්වනි රහස පළමු තප්පර 30 ඇතුළත ආලෝකය ලබා ගන්න. අපි ශරීරය ඇත්තටම අවදි වෙන්නේ ඇලාම් සද්දට වඩා ආලෝකයටයි. ඒ නිසා නැගිටපු ගමන් ජනේලය අරින්න නැත්තම් කාමරේ තියෙන දීප්තිමත්ම ලයිට් එක දාන්න. මොළයට ආලෝකය ලැබුණාම නිදිමත ඇති කරන මෙලටෝනින් හෝමෝනිය නිපදවන එක වහාම නවත්වනවා. අඳුරේ ඉන්න තරමට ඔයාලගේ මොළය උත්සාහ කරන්නේ ඔයාලව ආයෙත් නිින්දට යවන්නයි. හතරවෙනි රහස උදේට ෆෝන් එක බලන එක නවත්වන්න. ගොඩක් අය නැගිටපු ගමන් කරන්නේ මෙසේජස් හෝ සෝෂල් මීඩියා බලන එක. ඒ වෙනුවට ඔයාලගේ අලාම් එක ළඟ පොඩි කොළ කැබැල්ලක ඔයාලගේ අරමුණ ලියලා තියන්න. උදාහරණයක් විදිහට ජිම් යනවා, මගේ ප්‍රොජෙක්ට් එක ඉවර කරනවා, හෝ භාවනා කරනවා වගේ දෙයක්. ඔයාලා නැගිටින්නේ අලාම් එකක් නිසා නෙමෙයි. ඔයාලගේ ජීවිතේ ලොකු ඉලක්කයක් වෙනුවෙන් කියලා ඔයාලටම මතක් කරගන්න. පස්වෙනි රහස විනාඩි 2ක සරල උදාසන චර්යාවක් හදාගන්න. ඔයාලගේ මෝර්නිං රූටීන් එක ගොඩක් සංකීර්ණ කරගන්න එපා. මෙන්න මේ සරල පියවර 5 අනුගමනය කරන්න. ඇඳෙන් නැගිටින්න, වතුර වීදුරුවක් බොන්න, මුහුණ සෝදන්න, තත්පර 30ක් ඇඟ ඇදින ව්‍යායාමයක් කරන්න, ආලෝකයට නිරාවරණය වෙන්න. මේ විනාඩි 2 ඉවර වුණාම ඔයාලගේ මොළේ ඉබේම ක්‍රියාශීලී වෙනවා. 6වෙනි සහ වැදගත්ම රහස තමයි non-negotiable. හෙවත් කිසිසේත් වෙනස් නොකරන මානසිකත්වය. ඔයාලටම කියාගන්න මම මගේ උදාසන කාලය ගැන කිසිම හේතුවක් නිසා තීරණ වෙනස් කරන්නේ නැහැ කියලා. ඔයාලා උත්සාහ කරන කෙනෙක් නෙමෙයි. ඔයාලා කියන්නේ පාන්දරම නැගිටින කෙනෙක්. ඒ අනන්‍යතාවය ඔයාලට ඇඳින් නැගිටින්න ලොකු හයියක් දෙනවා. තවත් වැදගත් දෙයක්. උදේට ගන්න තියෙන තීරණ ප්‍රමාණය අඩු කරන්න. ගොඩක් අයට නැගිටින්න අමාරු උදේට කරන්න ඕන දේවල් ගැන අවුලක් තියෙන නිසායි. ඒ නිසා රෑම ඔයාලගේ ඇඳුම් ටික ලෑස්ති කරන්න ඕන වැඩ ලයිස්තුව ලියන්න, වතුර බෝතලය තියන්න. එතකොට උදේට තියෙන බාධාවන් ඔක්කොම නැති වෙනවා. මේ රහස් 6 අද ඉඳන් දවස් 7ක් විතරක් කරලා බලන්න. ඔයාලගේ ජීවිතේ කොයිතරම් වෙනස් වෙයිද කියලා ඔයාලටම හිතා ගන්න බැරිවි. පාන්දර 4:30ක් කියන්නේ වදයක් නෙමෙයි. ඊ ඔයාලගේ ජීවිතේ විනය සහ සාමය ඇති කරන වෙලාවයි. ඔයාලට මේ වගේ තවත් සාර්ථක මෝර්නිං රූටීන් එකක් හදාගන්න සම්පූර්ණ මාර්ගෝපදේශයක් ඕනේ නම් පහලින් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවා නම් සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. අපි ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු.